සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. එන්නකෝ මං එක්ක පොඩි ගමනක් ගිහින් එන්න. කවුරුත් වැඩිය නොදන්න කොළඹ මැද තියෙන ලස්සනම තැනක් තමයි තියසරෝයන කියලා කියන්නේ. මේ උද්‍යානය එච්චරම ප්‍රසිද්ධ තැනක් නෙමෙයි. නමුත් කොන්ක්‍රීට් වනාන්තරවල දූවිලි හුලඟ එහා මෙහා යන කොළඹ නගරයේ ඉන්න ඔයාලට නිදහසේ ගිහින් එන්න පුළුවන් තැන තමයි මේ තියසරෝයන කියලා කියන්නේ. ඉතින් මේ තියසරෝයන පිහිටලා තියෙන්නේ අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට. අක්කර 60ක භූමි ප්‍රදේශයක පිහිටලා තියෙන මේ නිදහස් භූමියට කොළඹ ඉන්නවනම් ඔයාලා ගිහින් එන්න නම් අමතක කරන්න එපා. 1981 වර්ෂයේදී මේ උද්‍යානය පිහිටලා තියෙන ප්‍රදේශයේ කුඹුරයායවල් තමයි පිහිටලා තියෙන්නේ. 2010 වර්ෂයේ ලංකාවට සිද්ධ වුණු ගංවතුර බලපෑමත් එක්ක ලැබිච්ච ප්‍රතිපාදන වලින් තමයි වගුරු බිම සංවර්ධනය සඳහා රජය කටයුතු කරන වෙලාවේ මේ භූමියත් ඇල මාර්ග හදලා සංවර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මීට අවුරුදු කිහිපයකට කලින් ඉඳලා තමයි මේ භූමිය උද්‍යානයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ වගේ දෙත් පරිසරයක වතුර ටික මුණේ ගහගත්තාම පස්සේ තමයි සනිය. ඉතින් මේ උද්‍යානයෙන් ඇතුළු වෙනකොට නඩයුතු කටයුතු සඳහා පුංචි මුදලක් අය කරනවා. මට මතක විදිහට රුපියල් 100ක් වගේ පුංචි මුදලක්. මේ උද්‍යානයේ විශාල උණ පඳුරු, මල් වගාවන්, ඒ වගේම වැටකේ පඳුරු දැක් ගන්න පුළුවන්. ඒ වගේම කුරුල්ල නරඹන්න විශේෂ තැනක් හදලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ සංකීර්ණ වෙලා තියෙන ජීවිතේ පොඩ්ඩක් එළියට ඇවිත් බලන්න මේ ලස්සන භූමියට.